ඉතින් සුබෝදෑසනක් පිත් එක්ක එකතු වෙන හැමෝටම අද පොඩ්ඩක් හිතුණා නයිල්කන්ගේ මාළු අල්ලනවා බලන්න යන්න. ඉතින් අපි පොඩි වෝක් එකක් දාලා බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. අද සෙනසුරාදා දවසක් හරිම කාර්යබහුලයි. සෙනසුරාදා මෙහි නිවාඩු දවසක්. ඒ වුණාට ගොඩ දෙනෙක් එළියට එන්නේ තමන්ගේ වීකෙන්ඩ් එකේ වැඩ කරගන්නේ සෙනසුරාදාට තමයි. අපේ ඉරිදා වගේ තමයි. ඒගොල්ලන්ගේ සිකුරාදා ගොඩක් ආගමික වැඩවලට තමයි කාලය ගත කරන්නේ. ඉතින් සිකුරාදා හරිම පාළු වෙනමක් තමයි තියෙන්නේ ටවුන් එකේ. මේ සෙනසුරාදා ඔක්කොම කට්ටිය එළියට බහැලා තමන්ගේ ගමන් බිමන් යනවා, වැඩ කරගන්න එනවා. ටිකක් සද්ද බද්ද වැඩි, ഘോഷාව වැඩි දවසක් තමයි සෙනසුරාදා කියන්නේ. ඉතින් මේ පාක් එක නයිල් එකේ කලින් ගිය පාක් එක පැත්ත නෙමෙයි, අනිත් පැත්තේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද view එක කියලා. මේ පැත්ත පොඩ්ඩක් පොඩි, හැබැයි ගස් කොළන් චුට්ටක් වැඩි කලින් පැත්තට වැඩිය. එවනත් වැඩි තාම වින්ටර් එක හන්ද සෑහෙන සීතලයි උදේ. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද අපිට වටපිටා පේන්නේ. මාළු අල්ලන්න ඇවිල්ලා ඉන්නවද කට්ටිය? අද පොඩ්ඩක් මීදුම වැඩි ගඟට, පැහැදිලි මදි ගඟ පේනවා. අවුවනම් වැටලා තියෙන්නේ, වුණත් පට්ටම සීතලක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති ගඟ සෑහෙන පළල්. ඒවොන්ට වතුර පාරත් සැරයි. පොඩි වරුවක් යනවා පේනවා ඇතින්. මම හිතන්නේ මාළු අල්ලන්න යන්නේ. චුට්ටක් අඩුයි, සෑහෙන කුරු ප්‍රමාණයක් තියෙනවා. දැන් සීතල හන්ද වෙන්නේ නැති අද පොඩ්ඩක් අඩු කට්ටිය. ඈතින් පේනවා අපිට පාලම. මේ පාලමෙත් මාළු අල්ලනවා. පාලම උඩේ නම් බිලී පිටි දාලා අපි වෙලාවක යමු බලන්න පාලමෙත් කොහොමද මේගොල්ලෝ මාළු අල්ලන්නේ කියලා. මම මාළු අහුවෙනව නම් දැකලා නැහැ පාලමේ. හැබැයි අල්ලනවා දැකලා තියෙනවා. මේගොල්ලන්ගේ ගොඩක් මේ මාළු අල්ලන ඔරු වල යන්නේ තාත්තයි පුතයි තමයි. එහෙම නැත්තම් තාත්තයි පොඩි දෙන්නයි. සමහර ඒ වගේ ඉන්නවා අම්මත් ඉන්නවා. චූටි බබත් එක්ක. ඉතින් ජීවත් වෙන්න මේගොල්ලෝ සෑහෙන කට්ටක් කනවා ඉතින්. තියෙන අයට තියෙනවා, නැති අයට නැහැ. රයිට්, දැන් ඉඳගෙන හිටියේ ඇති. ඇත්තට මම ටිකක් වෙලා ඉඳගෙන හිටියේ පැය භාගයක් විතර. ඉතින් සීතලයි. පොඩ්ඩක් අපි අවුවට ගිහිල්ලා බලමු. ඉන්න අමාරුයි සීතලේ ගොඩක් වෙලා. මේ පැත්තට පොඩි වෝක් එකක් දාගෙන යන්න. මට එහා පැත්තේ බෙන්ච් එකේ හිටපු කපල් එකක් නැගිටලා එනවා. මං හිතන්නේ ඒගොල්ලන්ටත් ඉඳලා ඇති වෙලා වෙන්න ඇති. මේ ඈතින් පේන ටිකේ වගා කරලා තියෙන්නේ. එක දිගටම කෙසෙල් තියෙන්නේ. හරි ආසයි මට යන්න වෙලාවක. බලමු අපි ගිහිල්ලා මොකද මේ වගේ මේ වතුර කඳුලක් නැති පැත්තක කොහොමද මේගොල්ලෝ වවන්නේ කියලා බලන්න. ඉතින් ගඟ අයිනේ තමයි හැදෙන්නේ. මේ පැත්තෙත් අපිට පොඩි බෝට්ටු ටිකක් පේනවා. මේ ෆාම් එකකට යමු වෙලාව කොහොමද මේගොල්ලෝ වවන්නේ කරන්නේ, මොනවද පාවිච්චි කරන ටෙක්නික්ස් කියලා බලන්න. තාම chance එකක් හම්බුන්නේ නැහැ. හරි ආසාවෙන් ඉන්නේ. ඉස්සරහ තියෙනවා පඩි පෙලක්. අපි චුට්ටක් ඇවිදගෙන ගිහින් ගඟට බහැලා බලමු. මටත් තාම ගඟට බහින්න බැරි වුණා. කපුටෙකුත් ඉන්නවා, ඊජිප්තු කපුටෙක්.
රයිට් ගයිස් එතකොට පල්ලෙහාට බැස්සම් මෙහෙම තමයි තියෙන්නේ. නයිල් ගඟ ළඟටම වතුරට නම් බහින්නේ නැහැ මොකද පට්ට සීතලයි. ඒත් එක බහින්නත් මට පොඩ්ඩක් නිකන් අවුල් වගේ. වතුර එච්චරම පිරිසිදු පාටක් පේන්නේ නැහැ. ඉතින් වතුර පාර සෑහෙන සැරට එනවා. කොහොම තමයි වැඩේ තියෙන්නේ. මේක හවසට තියෙනවා මේ රුවල්ලොරු. හරි ලස්සනයි මේ උදේට නෑ මං හිතන්නේ අද උලංග නැති හන්ද වෙන්නේ නැති මම හවස වීඩියෝ එකක් ඇඩ් කරන්නම් හවස මෙතන කොහොමද පේන්නේ කියලා හරි ලස්සනයි හවසට. එහා පැත්තේ තියෙන කන්දට ඉර එළිය වැටුණාන් පස්සේ හොඳ ගෝල්ඩන් කලර් එකක් තියෙනවා. කැප්දී බෝට්ටුවේ දෙන්නෙක් ඉන්නවා එකක් තාත්තයි පුතයිද මන්දා. පැහැදිලි මදි හොයන්න අමාරුයි. නෑනේ එක ලොකු දෙන්නෙක් වගේ පේන්නේ පැහැදිලි මදි. ඒගොල්ලා දැල් දාන ගම. ඉතින් ඔහොම තමයි උදේට මේගොල්ලෝ මාළු අල්ලන්නේ. මට තාම මාළු අරගන්න බැරි වුණා. වෙලාවක මාළු ටිකක් ගන්න ඕන ගිහිල්ලා. රයිට් එතකොට මම මේ ඇඩ් කරේ පස්සේ වීඩියෝ එකක් හවස් වෙලාවක් ගත් එකක්. නත් වෙනවා මාළු අල්ලන්ට ගිහිල්ලා එනවා. හරිම ලස්සනයි හවසට මේ කඳු ටිකට ඉර එළිය වැටුණාන් පස්සේ මාරම ලුක් එකක් තියෙනවා. ඈතින් පේනවා අපිට මම අර කිව්ව රුවල් ඔරුවක්. ඔල්ලෝ යනවා උලඟත් එක්ක අබල් ගන්න නැතුව. තන්නේ පේනවා ඇති කියලා පොඩියට මම ඇඩ් කරන්නම් ඒක ඉමේජ් එකක්. සාමාන්‍ය හුළඟක් තියෙනවා ඉතින් මේ යන ස්පීඩ් එකත් එක්ක බලනකොට. මෙතන තව බෝට්ටුවක් යනවා. ඒකෙත් තියෙන්නේ තාත්තයි පුතයි තමයි මං අර කිව්ව පොඩි ළමයෙක් අවුරුදු 6ක විතර ඉතින්. අපේ චූටි ළමයිගේ වයස තමයි ඉතින්. ඉතින් මේ තියෙන්නේ මං අර කියපු රුවල් බෝට්ටුව. මෙතන ඉතින් චූටි දෙන්නෙක් තමයි ඉන්නේ. ඉතින් මේ පොඩි දෙන්න දකිනකොට ඇත්තටම ඉතින් මට මගේ පොඩි දෙන්න මටත් කොල්ල දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නව තමයි ඉතින් මතක් වෙන්නේ. මේ ළමයි ඉතින් ජීවිතේ ගැට ගහ ගන්න සෑහෙන කට්ටක් කනවා ඉතින්. හරි අපි එහෙනම් අද දවසට වීඩියෝ එක ඉවර කරමු. මේ මාළු අල්ලන පොඩි උන්ටත් ජීවිතේ දවසක සාර්ථක වෙලා තමන්ගේ හීනවලට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හිතලා අපි අද දවසට ඉවර කරමු. ජය වේවා.